ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් පුංචි පැල පැකේජ් එකක් අරගෙන ආවා. මේක නම් මනි ප්ලාන්ට්ස් වලට එහෙම නැත්නම් ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ආදරය කරන යාළුවෙක්ටයි. මෙතන ප්ලාන්ට්ස් 11ක් තියෙනවා. බලන්නකෝ යාළුවනේ මෙතන මේ නියෝන් පොතෝස් එක තියෙනවා. හරිම සුන්දර ඇසට ප්‍රිය පාටක්. ඒ වගේම මේ පොතෝස් එකක් තියෙනවා. මේක කොළ වර්ණයෙන් යුක්තයි. එයත් කට් කරලා පැලබෝ කරගන්නත් පුළුවන් යාළුවනේ. ඒකම මාබල් ක්වීන්. මාබල් ක්වීන් කියන්නේ පත්‍රය ගොඩාක් සුන්දරයි. එක එක පත්‍ර එක එක විදිහට හැදෙන මාබල් ක්වීනුත් මේ පැකේජ් එකට ඇතුළත් වෙනවා. බලන්නකෝ පත්‍රයේ තියෙන සුන්දරත්වය. එයා හරිම සුන්දර ශාකයක්. ඒ එකම මෙන්න මේ සුන්දර පත්‍රයක් තියෙන මේ පොතෝස් එකත් මේ පැකේජ් එකට ඇතුළත් වෙනවා යාළුවනේ. එයාගෙත් හරිම සුන්දර පත්‍රයක් තියෙන්නේ. ඒ වගේම එන්ජොයි ප්ලාන්ට් එකත් තරමක් එයා දිගයි. මේ එන්ජොයි ප්ලාන්ට් එකත් මේ පැකේජ් එකට ඇතුළත් වෙනවා. එයත් කට් කරලා පැලබෝ කරන කෙනෙක්ට නම් පැලබෝ කරගන්න පුළුවන්. කවුරුත් ආස කරන මෙයාවත් ඔන්න මේ පැකේජ් එකට තියෙනවා යාළුවනේ. නිවස තුල මෙයා හරි ලස්සනට අපූර්වට තියාගන්න පුළුවන්. මෙයාගෙනුත් මේකට එකතු වෙනවා. එයා වගේම මේ පොතෝස් එකත් හරිම සුන්දර පොතෝස් එකක්. එයත් මේකට ඇතුළත් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් හොයන මේ පොතෝස් එක ඔයාලා ගොඩක් ආසම කරන මේ පොතෝස් එක මංජුලා පොතෝස් එකත් මේ පැකේජ් එකට ඇතුළත් වෙනවා. එයාගේ පත්‍රය හරිම සුන්දරයි. පොඩි බොකුඩු ගතියකුත් තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම මෙයා නම් පොතෝස් එකක් නෙමෙයි. මෙයාවත් මේකට ඇතුළත් වෙනවා යාළුවනේ. මේකෙත් හරිම සුන්දර පත්‍රයක් තියෙන්නේ. එළෙන පෝච්චියකට දැම්මහම මෙයා හරි අපූර්ව සුන්දරත්වයක් ඔයාලා ගෙමුදුලටත් අරගෙන එනවා. එයත් තරමක් වැඩිච්ච ශාකයක්. බලන්නකෝ එයාගේ පත්‍රයේ තියෙන සුන්දරත්වය. ඒ එකම යාළුවනේ මේ පැකේජ් එකට ඔයාලට ඇතුළත් වෙනවා කවුරුත් ආස කරන මේ පිලෝ වර්ගයක්. මේ මූන්ලයිට් පිලෝ එක පුංචි පැලයක් මූන්ලයිට් පිලෝ එකේ එයත් මේ පැකේජ් එකට ගන්න පුළුවන්. ඒ වගේම මූන්ලයිට් පිලෝ එක වගේම ඔයාලට මේ පැකේජ් එකට යාළුවනේ එකතු වෙනවා තවත් ප්ලාන්ට් එකක්. මේ තියෙන මේ ප්ලාන්ට් එක මේ බලන්නකෝ එයාගේ සුන්දරත්වය. මෙයා දිගටම වැවෙනකොට මෙයාගේ පත්‍රය බෙදීමකට ලක් වෙනවා. හරිම සුන්දරයි. මෙයාට ආධාරකයක් ලබා දුන්නට පස්සේ හරි සුන්දරව මෙයා පත්‍රයේ බෙදිලා හරි ලස්සන ශාකයක් විදිහට වර්ධනය වෙනවා. ඉතින් මෙයාත් මේ පැකේජ් එකට ඇතුළත් වෙනවා. මේ පැකේජ් එක රුපියල් 1000යි වෙන්නේ යාළුවනේ. පැල 11ක් තියෙනවා. රුපියල් 1000යි. කැමති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට මේක ඔයාගේ කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ගිහින් එන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් නැවතත් මතක් කරන්නේ මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ප්ලාන්ට් 11ම ඔයාගේ කරගන්න පුළුවන්. ඩිපොසිට් වලට තමයි යාළුවනේ එවන්නේ. කැෂ් ඔන් ඩෙලිවරි නැහැ. ඒකත් මතක් කරමින්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයගලන්ට ආරාධනා කරමින් එහෙනම් ගිහින් එන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් ගෙහින් එන්න යාළුවනේ.